ආයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා බලන් ඉන්න ආදරණීය ඔයාලා සියලුම දෙනාම. ඉතින් අද වීඩියෝ එක දාන්නේ මල් පෝච්චියක් නිවසේදීම ඔයාලට ලේසියෙන් පාසුවෙන් සරලවම හදා ගන්න ආකාරය. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද හදන්නේ කියලා. සරලවම හදා ගන්න ක්‍රමයක් තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඒක ඔයාලට නිවසේදී ඉඳන් සාමාන්‍යයෙන් සිමෙන්ති ඒ වගේම පොඩි මේසන් හැන්දක් වගේම ඔය පොඩි ද්‍රව්‍ය වගේක් භාවිතයෙන් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් ඒක අපි කරන විදිය මම දලසලස්මක් විදියට ඔයාලට පෙන්නන්නම්. ඒ සම්බන්ධයෙන් කරන විදිය හැබැයි ආකාරය කරන දේ නම් මම පෙන්නන්නේ නැහැ. මේ වීඩියෝ එකෙන් ගේන්න බැරි වෙයි. මොකද ඉස්සරහට මම ඒකට වීඩියෝ එකක් ඔයාලට දාන්නම් ඒ සම්බන්ධව සම්පූර්ණ හදන වීඩියෝ එක. ඉතින් දැනට දලසලස්මක් විදියට තමයි ඔයාලට මම ඒක පෙන්වන්න හදන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යන් ගිහිල්ලා බලමු කොහොමද හදන්නේ කියලා. මම ඔයාලට හදන ආකාරය ස්ටෙප් බයි ස්ටෙප් මම කියලා දෙන්නම් ඔයාලට. වීඩියෝ එකට යමු. ඉතින් මේ තියෙන්නේ කලින් හදපු එකක්. කලින් මේ විදිහට හදපු මල් පෝච්චියක් තමයි මේ තියෙන්නේ. මේකේ ඉතාමත් ඝනකම විදිහට හදලා තියෙනවා. මේකේ අයිටම්ස් එහෙම ඔයාලට පේනවා ඇති පෝච්චියේ තියෙන ආකාරයටම. මේකේ ඔක්කොම වටේම නීට් එකට තියෙනවා ඔයාලට පේනවා ඇති. මේක ඇතුළත් මම පෙන්නන්නම්. අනිවාර්යෙන් මේකේ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේකේ අඩියට සිමෙන්ති ලේයර් එක දාන්න කලින් හරි මැදට ස්පොන්ජ් එකක් හරි පොඩි රෙජි ෆෝම් කෑල්ලක් හරි කපාගෙන කොටුවට අපි ඇතුළට අනිවාර්යෙන් තියලා තමයි වටේට ලේයර් එක සිමෙන්ති ලේයර් එක දාගන්නේ. මොකද මේ පෝච්චියට හිලක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් මේ පෝච්චිය මම මේ විදිහට පේන්ට් කරගෙන තියෙනවා. මේකට අරගෙන තියෙන ඔයාලට ඕනම වර්ණයක් යොදා ගන්න පුළුවන්. අපි බිත්තිවල ගන්න පිලර් එක වගේ ඔයාලට කෝඩ් එක ගහලා ඊට පස්සේ දෙවෙනි කෝඩ් එක විදිහට වෙනම තීන්ත අරගෙන ඔයාලට එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් ඔය ජනෙල් වලට වගේ ගන්න පේන්ට් එක තියෙන යකඩ වල ගන්න පේන්ට් එක වගේ ගන්න එපා. මොකද ඒකේ පොතු ගැලවෙන්න බලනවා. ඉතින් ඔය ටික තමයි මේ තියෙන්නේ. කලින් හදපු පෝච්චි වලට පෙන්නුවේ අයිඩියා එකක් ගන්න. මොකද මම හදන එක ද්‍රව්‍යයත් සමග සම්පූර්ණ මේ සැකස්ම කරන්නේ නැහැ. ඒ නිසා මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලට. ඉතින් පළවෙනියට මේකට අවශ්‍ය දේවල් විදිහට මම ගන්නවා මුලින්ම මේ වගේ පෝච්චියක් ඕනේ. ප්‍රධානම කාරණාව ඒක පෝච්චියක් අපිට අවශ්‍ය වෙනවා. අපි මල් වාස් එක හදන්නේ මේක තමයි ප්‍රධානම දේ. එතකොට පෝච්චියක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාලා ගන්න ඕනේ පෝච්චියට වඩා අඩු සයිස් එකේ තියෙන අඩු ප්‍රමාණයේ තියෙන පෝච්චිය ඇතුළට දාන්න පුළුවන් විදිහට සයිස් එකේ මේ වගේ ඔයාලට බෝතලයක් හරි විදුරු බෝතලයක් වුණත් ගන්න පුළුවන්. මේ ප්‍රමාණය මේ විදිය ඇඩේ තියෙන එක මේ ප්‍රමාණයට වඩා පොඩි වෙන්න ඕනි. අපි ගන්න පෝච්චි ප්‍රමාණයට වඩා පොඩි වෙන්න ඕනි. එතකොට දැන් මම අරන් තියෙන්නේ ප්ලාස්ටික් බෝතලයක්. ප්ලාස්ටික් බෝතලයක් මේක සීනි වගේ ඒ වගේ කුළු බඩු දාන බෝතලයක් වගේ එකක් තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ එකක් ඔයාලටත් පාවිච්චි කරන්න පුළුවන් කැමති සයිස් එක. හැබැයි මේක ඇතුළට දාන්න පුළුවන් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම මතක තියාගන්න කාරණේ තමයි මේක ඇතුළට දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකෙන් පස්සේ අපිට ඕන වෙනවා මේ වගේ මේසන් හැන්දක් සාමාන්‍ය යකඩ නිර්මාණ කරන ඕනම වර්ගයේ හැන්දක් මේ ආකාරයට තියෙන එකක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මොකද මේක වටේ ඔයාලට මික්සර් එක අනා ගන්න වගේම ඒක අවශ්‍ය වෙන්නේ සිමෙන්ති මික්සර් එක අනා ගන්නයි. ඊට පස්සේ මේක ඇතුළට දාලා පොඩ්ඩක් ඔයාලට මේ ටූල් එකක් ඕනම ටූල් එකක් මේක ඇර ඕනම ටූල් එකක් මේක ඇතුළට දාන්න පුළුවන් සයිස් එකේ පොඩි ටූල් එකක් තියාගන්න. මොකද ඒක අන්තිමට ඕන වෙනවා. ඉතින් මම මෙතනදී පෙන්නන්නේ නැහැ. මේකේ අඩියට අපි දැන් ඔයාලා කඩුවට හිතා ගන්නකෝ අපි සිමෙන්ති මික්සර් එක අනාගෙන තියෙන්නේ. සිමෙන්ති මික්සර් එක අපි මේකට දානවා විදියට ඔයාලා හිතා ගන්න. මම මේකෙදි පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයාලට මම පැහැදිලි කිරීම විතරයි කරන්නේ. මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම් මේක සම්පූර්ණම හදන වීඩියෝ එකක් ගේන්නම්. දැනට මම පෙන්නනවා විතරයි. දැන් මේකේ අඩියට සිමෙන්ති ලේයර් එක දාගන්න ඕනේ. අපි මුලින්ම කරන්නේ මේකේ අඩියට ඔයාලා හදාගත්තු සිමෙන්ති ලේයර් එක අනිවාර්යෙන් මේක ඇතුළට මේ අඩියට ඔයාලා තියෙන අඟල් භාගයක් වගේ මට්ටමකට ඔයාලා
ඔයාලට තේරෙනවා ඒක දානකොට. ඉතින් මේ මට්ටමට ඔයාලා දාගන්න ඕනේ. අඩියට සිමෙන්ති වැටෙන්න ඕනේ. ඊට පස්සේ හරි මැද්දෙන් ඔයාලා තියන් පොඩි රෙජි ෆෝම් කෑල්ලක් වගේ කපලා අඩියට හරි මැද්ද රෙජි ෆෝම් කෑල්ලක් වගේ පොඩි කොටුවට පොඩි කුහරයක් හිටින සයිස් එකේ පෝච්චියකට එන කුහරයක් සයිස් එකේ හැඩයට කපාගෙන ඔයාලා ඒක හරි මැද්දෙන් තියාගන්න ඕනේ. තියලා ඉවරලා ඊට පස්සේ වටේට ආයි ලේයර් එක දාලා සිමෙන්ති ලේයර් එක දාලා වටේට ලෙවල් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ තියෙන බෝතලේ අර මම කිව්වේ ආකාරයට මේකට වඩා අඩු ප්‍රමාණයේ තියෙන බෝතලේ මේකට හරියටම අර ඔයාලා දාපු ලේයර් එක උඩින් හරි මැද්දෙන් තියාගන්න ඕනේ. හරියට පෝච්චියේ එක පැත්තට මේ සම්බරතාවය නැති වෙන විදිහට තියාගන්න එපා. හරි කෙලින් තියාගන්න. පෝච්චිය හරි මැද්දටම වෙන්න. තියාගෙන ඉවරලා ඔයාලා හදපු සිමෙන්ති ලේයර් එක මේක වටේටම ඔයාලා දාගන්න ඕනේ. සිමෙන්ති ලේයර් එක මේක වටේටම දාගන්න ඕනේ ඔයාලා. දාගෙන ඉවරලා මේක ඔයාලට හැන්දක් භාවිතා කරලා මේක වටේටම මේකේ තියෙන මේ කොටස් වටේටම ලෙවල් කරලා මොකක් හරි ටූල් එකක් භාවිතා කරලා ඔයාලට මේක ඇතුළට සිමෙන්ති ඇතුළට කාවදින විදියට පොඩ්ඩක් තට්ටු කරලා එහෙම පෝච්චියට තට්ටු කරලා එහෙම ඔයාලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ සම්පූර්ණ පිරුණාට පස්සේ කට ගාවට වෙනකම් කටට වඩා ඉහළට යනකම් පුරවන්න එපා. කට මට්ටමට වෙනකම් හරිම ලෙවල් එකට වෙනකම් ඔයාලා මේක සිමෙන්ති පුරවලා ලෙවල් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක වේලනකම් තියන්න ඕනේ. සාමාන්‍යයෙන් දවසක් වගේ තිබ්බනම් හොඳටම ඇති වෙනවා. ඊට පස්සේ ඔයාලට ගලව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගලව ගන්න අපහසුතාවයක් වගේ තියෙනවා නම් මේක මේ තියෙන පෝච්චිය වටේට උණු වතුර ටිකක් වක් කරගම මේක පිම්බීමකට ලක් වෙනවා. මේ වුණාට පිම්බුණාට පස්සේ ඔයාලට මේක ගලවලා පහසුවෙන් ගලවලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මතක තියාගන්න මේක මැද්දට උණු වතුර වක් කරන්න එපා. මොකද එහෙම වුණොත් පුපුරන්න බලනවා. මැද්දේ ප්ලාස්ටික් බෝතලේ හෝ ඔයගොල්ලෝ භාවිතා කරන තේ පිම්බීමට ලක් වුණොත් ඒක අනිවාර්යෙන් පිපිරීමකට ලක් වෙනවා. ඉතින් ඒකින්ද ඔයාලා මේ වටේ පෝච්චියට විතරක් උණු වතුර වක් කරනකොට දාලා ඉවරලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකෙත් මේ ආකාරයට මම මේ සයිස් එකේ එකක් තමයි මේකට භාවිතා කරලා තියෙන්නේ. මේකෙත් මේ වට ප්‍රමාණය පේනවා ඇති. හරියට මේකේ ප්‍රමාණයමයි. ඉතින් මම මේක තමයි මේකටත් යොදාගෙන තියෙන්නේ. මේ සයිස් ප්‍රමාණය බෝතලයක් තමයි මේකටත් යොදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ විදිහට ගලවගත්තේ පෝච්චිය මේ විදිහට ලස්සනට ෆිනිෂ් කරගන්න පුළුවන්. ඔයාලට අර මං කිව්වා වගේ පිලර් එකක් ගාලා හෝ ඔයාලට මේක ෆිනිෂ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි සරලවම පෝච්චියක් හදාගන්න. මම ඔයාලට ඉස්සරහට මේක සම්පූර්ණ වීඩියෝ එක ගේන්නම්. මේක සම්පූර්ණව හදන වීඩියෝ එක ගේන්නම්. ඉතින් ඔයාලට මම පැහැදිලි කරපු මේ පෝච්චිය හදන ක්‍රමය ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් ඔයාලට ඕනේ නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න වගේම ලයික් කරන්න. ඒ වගේම subscribe කරලා bell එකත් ඕල් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.